Hi guys, welcome back to my YouTube channel. මන්ත්‍ර ජර්නල් එකක් හදාගන්නේ කොහොමද? අද වීඩියෝ එකේ එක. කලින් වීඩියෝ එකේ මම ඉයර්ලි ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා කිව්වා. මන්ත්ලි ප්ලෑන් එකක් හදාගන්නව නම් මොනවද තියෙන්න ඕනේ, මොන වගේ දේක හදන්න ඕනේ, මොන විදියටද කරන්න ඕනේ කියලා මම අද කියලා දෙන්නම්. මන්ත්ලි ජර්නල් එක සෙට් අප් කරගන්නව නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ දේවල් ටික මම කියන්නම් මුලින්ම. මන්ත් එක මොකද්ද? එතකොට ඒකට ගෝල්ස් ටික ඇඩ් කරලා කැලෙන්ඩර් එක මේ දෙක විතරයි ඇත්තටම අනිවාර්යෙන් තියෙනවා. අනිත් ට්‍රැකර්ස් ඔක්කොම Tamanට කැමති විදියට කස්ටමයිස් කරගන්න තියෙන්නේ. මම මගේ ජර්නල් එක through කියලා දෙන්නම් කොහොමද මම මන්ත් එකක් හදාගන්න කියලා. මම මුලින්ම තීම් එකක් සිලෙක්ට් කරගන්නවා. මම මොන තීම් එකටද මේ මාසේ ජර්නල් එක කස්ටමයිස් කරගන්න කියලා. තීම් එකට ගැලපෙන විදිහේ ෆොටෝ එකක් Canva එකෙන් එඩිට් කරගන්න නිසා තීම් එකට ගැලපෙන විදිහේ ස්කෙච් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා Pinterest එකෙන්. මං ගිය මාසේ නොවැම්බර් මන්ත් එකේ මම අරගෙන තියෙන ලව් තීම් එක. ඒ නිසා මම ලව් තීම් එකට ගැලපෙන විදිහට බෙයා කෙනෙක් හાર્ට්ස් ගොඩක් එක්ක තියෙන ඒ බෙයා කෙනෙක්ව තමයි මම තෝරගත්තේ. ඒක මගේ පේජ් එකේ මැදට අරගෙන ඊට පස්සේ මන්ත් එකේ නම නොවැම්බර්නේ නොවැම්බර් කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ ගෝල්ස් මොනවද කියලා මම ලියා ගන්නවා. ඉතින් මට මේ මාසෙට කොච්චර මම ගෝල්ස් ඇඩ් කරගන්නවද මම කොච්චර දේවල් කරන්න හිතන් ඉන්නවද කියලා ඒ ගෝල්ස් ටික ඔක්කොම මම ලියා ගන්නවා පිළිවෙලට. මම කලින් මේ විදිහට නෙමෙයි කරේ. මම කලින් අනිවාර්යෙන් මන්ත් එකට කෝට් එකක් ඇඩ් කරගත්තා. ඒ කියන්නේ මන්ත් කෝට් එකක් දැම්මම මොකක් හරි මේ මාසේ වයිට් ෆෝකස් කරන්න self love නම් මම ඒකට දැම්මා මේ අර self love related මොකක් හරි කෝට් එකක් ඒ වගේ එහෙම දැම්මා. මට ඒක ඇත්තටම අමතක වෙලා තිබ්බේ මම එහෙම කරා කියලා. ඒකත් කරන්න පුළුවන් අපිට ගැලපෙන විදිහ හැම මාසෙට මේක කෝට් එකක් මොකක් හරි දාන්න පුළුවන්. ඒ විදිහට. එතකොට ඊළඟට කැලෙන්ඩර් එක. කැලෙන්ඩර් එකේදී නම් එක එක විදිහට කැලෙන්ඩර් එක කරන්න පුළුවන්. කැලෙන්ඩර් එක චූටියට ඒ කියන්නේ කැලෙන්ඩර් එක චූටියට අරගෙන ඊට පස්සේ ඩේස් වලට වෙන වෙනම මොන හරි වැඩක් තියෙනවා නම් ඒක පහලින් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැලෙන්ඩර් එක ලොකුවට අරගෙන pages දෙකකට වගේ කැලෙන්ඩර් එක අරගෙන කැලෙන්ඩර් එකේ date එක ඇතුළෙම මොන හරි අපිට වැඩක් තියෙනවා නම් ඒක ලියන්න පුළුවන්. ඊට පස්සේ day එක ඉවර වෙද්දි කැලෙන්ඩර් එක ඕනනම් කට් කරන්න පුළුවන්. කියන්නේ ඉරකින් කපන්න පුළුවන්. ඒ වගේ මේ birthdays මොනවාද? ඒ දේවල් කැලෙන්ඩර් එකේ ලියන්න පුළුවන්. ඊට පස්සේ මම ඇඩ් කරලා තින්නේ trackers ටික. mood tracker එක, water tracker එක, habit tracker එක, grateful for self care page එක, ස්ලීප් ට්‍රැකර් එක ඒ වගේ මම ට්‍රැකර්ස් ඇඩ් කරලා තියෙනවා. මීට අමතරව ට්‍රැකර්ස් ඇඩ් කරන්න පුළුවන් තමන්ගේ ජර්නි එකට ගැලපෙන විදිහට, තමන්ගේ පාත් එකට ගැලපෙන විදිහට, තමන්ගේ ගෝල්ස් ටාගට්ස් වලට ගැලපෙන විදිහට අලුතෙන් ට්‍රැකර්ස් ඇඩ් කරන්න පුළුවන්. මම මේ හැම එකම කරන්නේ Pinterest එකෙන් ගොඩක් වෙලාවට කරන්නේ. Pinterest එකෙන් ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්නවා. printable ෆොටෝස් තියෙනවා Pinterest එකේ. එතකොට ඒ වගේ printable එකක් අරගෙන සමහරවිට වටේ මොන හරි තියෙනවා නම් ඒවා crop කරලා ඒවා අයින් කරලා ඊට පස්සේ මම අදාළ page එකට ඒක දාගෙන ඒකේ type කරන්න ඕන දේවල් ටික type කරගෙන ලියන්න ඕන දේවල් වලට ඉතුරු කරලා මම print out එක ගන්න එක තමයි කරන්නේ. සමහර වෙලාවට මම මගේ tracker එක customize කරගන්නවා. තනි මාසිකේ heart theme එකකින් නිසා මම heart වර්ග තුනකින් අරගෙන ඒක තැන් වලින් තියලා නිකන් බැලන්ස් ගොඩක් එකට එකතු කරලා කෙට ගහලා තියෙනවා වගේ එකක් හදාගත්තා. හරි ලේසි තමන්ගේ ජර්නල් එක තමන්ටම කස්ටමයිස් කරගන්න උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. Pinterest එකකින් උදව් නැතුව Canva එකකින් විතරක් උනත් කරගන්න පුළුවන්. Canva එකේ ඕන තරම් ෆොටෝස් තියෙනවා, ඕන තරම් පික්චර්ස් තියෙනවා අපිට ගන්න. කැලෙන්ඩර් එක මම වෙනම හැම මාසෙම කස්ටමයිස් කරගන්නවා. ඒකත් Canva එකෙන් කරන්නේ. ඒ ගන්න එකම මම චූටියට මම කැලෙන්ඩර් එකට ගන්නේ පිටුවටමනේ. එතකොට habit tracker එකකට ගද්දි මම සාමාන්‍යයෙන් හැම මාසෙකටම habits add කරගන්නවා. 8ක් නැත්නම් අනිවාර්යෙන් 9ක්. size adjust කරලා page එකට ගැලපෙන විදිහට මම ඒක දාගන්නවා. මම එහෙමයි habit tracker එක කරගන්නේ. ඊට පස්සේ self care page එකේ ඒක මම හදාගත්තේ word එකෙන්. word එකෙන් මම label එකක් හදාගත්තා. දවස් 31කට හරියන විදිහට task ටික වෙනම පහළට, days ටික මේ පැත්තට. දවස් 30ක් තියෙන වෙලාවට මම ඒකේ කොනෙම එක අයින් කරනවා. කොනෙම කොලම් එක අයින් කරනවා. මගේ self care page එකත් මමම හදාගත්ත එකක්. එතකොට sleep tracker එක නම් මම හදාගත්ත එකක් නෙමෙයි. මට කම්මැලි ඉච්චර දෙයක් කරන්න ගිහී චූටි ඩොක්ටරු පැය 24ම දවස් 30කට ටයිප් කරන්න ඕනනේ. sleep tracker එකට මම Pinterest එකේ ෆොටෝ එක ගත්තා. Pinterest එකේ ඕන තරම් තියෙනවා sleep trackers වලට. හිස් ඒ කියන්නේ පාට කරපු කලර් කරපු නැති පහළ රෙඩේස් ටික තියෙන මේ trackers ඕන තරම් තියෙනවා. එතකොට මම මේ වගේ එකක් අරගෙන ඒක crop කරලා මගේ page එකට ගැලපෙන ගානට adjust කරගෙන මම ඒක හදාගෙන තියෙන්නේ. එතකොට ඊට පස්සේ මම add කරලා තියෙන grateful for එකක්. එහෙම නැත්නම් what I do today වගේ දෙයක් දාන්නත් පුළුවන්. ඒක yearly plan එකට දාලා නැත්නම් what I do today කියලා දාලා එන්න අපි කරපු ටාස්ක් එකේ ඒක ලියන්න පුළුවන්. ඒ වගේ grateful for එකෙත් මම වෙනම gratitude journal එකක් කරනවානේ. ඒ නිසා මම මේකේ ගොඩක් දේවල් ලියන්නේ නැහැ.
හැම දවසම මට විශේෂමයි කියලා හිතන දේ තමයි මම මේකේ ලියන්නේ. ගොඩක් වෙලාවට පොයින්ට්ස් දෙකක් ලියන වෙලාවල් තියෙනවා. හැබැයි එක රූල් එක ගන්න තමයි මම දාලා තියෙන දවස් 30කට. ඒ වගේ මම වැඩිපුරම ග්‍රේට්ෆුල් වෙන දේ තමයි මේකේ ලියන්නේ. ඊපස්සේ සමහර මාසවල මම ඩූඩල්ස් ෆෝර් මී කියලා පේජ් එකක් ඇඩ් කරනවා. මට වෙලාව තියෙනවා නම් කලර් කරන්න ඩූඩල්ස් කලර් කරන එක හරිම සැටිස්ෆයින් අපේ ටයිම් එක මී ටයිම් එකක් ගත කරන කෙනෙක්ට. එතකොට අර චූටි ඩූඩල්ස් ගොඩාක් පාට කරලා දෙද්දි හරිම ලස්සනයි. ඒක මට වෙලාව තිබ්බොත් මම ඒකත් ඇඩ් කරගන්න. කියන්නේ වෙලාව තියෙනවා කියලා මට තේරුණොත් ඊළඟ මාසෙ මට මේක කරගන්න වෙලාව තියෙයි කියලා මට හිතුණොත් මම එහෙම පේජ් එකකුත් ඇඩ් කරගන්නවා. ඒ ඇරෙන්න මම වෙන මොකුත් දැනට ඇඩ් කරලා නැහැ මගේ ජර්නල් එකට. මට මේ ටික ඇති නිසා යනට මීට අමතරව මේකට වර්ක්අවුට් ට්‍රැක් එකක් දාන්න පුළුවන්. ට්‍රැකර් අයිඩියාස් නම් ඕන තරම් තියෙනවා Pinterest එකේ එහෙම බලන්න ගන්නව නම්. ට්‍රැකර් අයිඩියාස් අරගෙන තමන්ගේ ජර්නි එකට තමන්ගේ ජීවිතේ ගත කරන විදිහට ගැලපෙන විදිහේ ට්‍රැකර්ස් ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මොන හරි monthly journal එක ගැන ප්‍රශ්නක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. like කරන්න, share කරන්න. ඉතින් thank you for watching. Good luck all of you.